අයිවන් සුබුදෑසනක් බික් ෆෝකස් සංවාදය සමගින් ඔබ එක්වන්නේ. අද අපි සමාජයට අනිවාරෙන් අපි කතාබහ කළ යුතු දැනුම ලබාදිය යුතු මාතෘකාවක් පිළිබඳ අවධානයමු කරන්න සූදානමින් ඉන්නේ. ලෝක පරිසර දිනයත් ළඟම එන නිසා අපි මේ සාකච්ඡාව අදට යොදාගත්තේ මොකද ඉතාම වැදගත් සාකච්ඡාවක් වන නිසා. මෙවර පරිසර දිනේ තේමාව බවට පත්වෙන්නේ ගෝලිය වශයෙන් පරිසර දූෂණය අවම කිරීමේදී ප්ලාස්ටික් දූෂණය කොහොමද අවම කරගන්නේ කියන තේමාව පෙරදැරි කරගෙන තමයි ගෝලීයව මේ පරිසර දිනය සමරන්නට කටයුතු සූදානම් කරල දෙන්නේ. එවැනි වටපිටාවක අපි බලාපොරොත්වයන අද කතා කරන්න ශ්‍රී ලංකාවේ මේ පරිසර ගැටලුව සම්බන්ධයෙන් තියෙන තත්ත්වය මොකක්ද ජනතාව විදියට අපිට මොනවගේ වගකීමක්ද පැවරෙන පුරවැසියන්ගේ පැත්තෙන් මේ ගැටලුව විසදන්නට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සහ අනාගත සැලසුම් මොනාද කියන කාරණාව ගැන අපි කතා කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න. අපි ඇරයුම් කලා පරිසර නියෝජමාත්‍ය ඇන්ටන් චයකුඩි මහත්මයට එතුමා මොහොතකින් අපත් එක සම්බන්ධ වන බව දැනුම් දීල තියෙනවා. ඒ වගේ අපි ඇරයුම් කලා මධ්‍යම් පරිසර අධිකාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කපිල මහේෂ් මහත්මයට අයිබවන් කියල බුතුමා පිට ගන්න. අපි ඇමතිතුමා සහභාගි වෙනකං සංවාදය පටන්ගරන් යමු. මේ වන විට ගෝලීයව සහ ලංකාවේ පසුබිමෙන්මත් ගත්තම. ඇයි මේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම වගේ තේමාවක් ලෝක පරිසර දිනයට යොදාගන්න එක වැදගත් කියලා ගෝලීයව තීරණයක් කරගෙන තියෙන මොකද ඒ ගැටලුව කොයි තරම් විශාල බලපෑමක් පරිසරයට වගේම සත්ව ජීවිතවලට මනුෂ්‍යයට සිදු කරමින් සිරිනද පසුබිම කතා කල පටන්කම්. ඔහු ඇත්වශ්ම කලින්දු මේ ලෝක පරිසර දිනයට තේමාව තෝර ගනිද්දි හැමදාම හැම අවුරුද්ධකම් බලන්නේ ඒ වන විට ලෝකයේ තියෙන ප්‍රබල දැවෙන පරිසර ප්‍රශ්නයට ප්‍රමුඛතාවය දීලා මේ තේමාව විදිර තෝරගන්න. එතකොට මේ අවදිය වෙද්‍ය අපි දේශගුණික විපර්යාස වගේ ප්‍රබල මාතෘකාවන් අතරට ප්‍රමුඛ මාතෘකාව බාට පත්වෙලා තිබෙනවා මේ ප්ලාස්ටික් දූෂක විසින් ඇති කරන බලපෑම. ඔබසා ඇති සමහර විට වසරකට මෙට්‍රික් ටොන් මිලියන 13ක ප්‍රමණ දූෂිත ප්‍රමාණයක් නැතම් ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගර වලට ඒක රාශවෙමින් තිබෙනවා. මේවා යම්කිසිආකාරයකින් සාගරයේ ජීව පැවැත්ම තර්ජනයට ලක් කරමින් තිබෙනවා. නිසාම ලෝකය පුරා මේ සම්බන්ධයෙන් කළමනා කරණය කර ගැනීම සඳාවශ්‍ය කරන නෛතික ක්‍රියාමාර්ග ගොඩ නංවා ගැනීම සම්බන්ධ සාකච්ඡයනවා. ඔබ දන්නවා ඉන්ටගවන්මටල් නිගෝෂේෂන්ස් කමිටි කියලා දැන් INC සාකච්ඡාව අවස්ථා පහක් ගිහිල්ලතිනවා. නමුත් මේ සම්බන්ධව ලෝකයේ තියෙන විවිධ දේශපාලනික ආර්ථික බලපෑම් සියල්ලත් එක්ක තවමත් ලෝකයට බලපාන නෛතික එකඟතාවකට පැමිණ නොහැකියාව ඇතිවෙලා තිබෙනවා. මෙන මේ එවැනි නෛතික එකඟතාවයකට පැමිණෙන්න්න බැරි විවාධාත්මක අවස්ථාවක් තමයි එක්සා ජාතික සංවිධානය මේ වත්තාවේ තෝරගන්නේ ප්ලාස්ටික් දූෂණ මැඩලීම කියන එක පරිසර දිනයේ මාතෘකාව විදියට මොකද මේ හරහායක පැත්තකින් මේ අවධානම් පිළිබඳ ලෝක ප්‍රජාව අතර සංවාධයක් ගොඩන ගන්න. ලෝක ප්‍රජාවට මේ වෙනුවෙන් කළ හැකි කාර්යභාරය සම්බන්ධව පැමිණිය හැකි එකතාවකට පැමිණින් තමයි මේ දවසට මංහිතන විදියට තේමාව යොදාගන්නේ. ඉතින් මේ තේමාවත් එක්කම ලංකාවේ අපි ලංකාව ගත්තත් අපේ ප්ලාස්ටික් දූෂක සම්බන්ධෙන් ප්‍රබල බලපෑමකට ලක් වෙච්ච වගේම ගෝලිය සාකච්ඡාවේ නම කියවෙන රටක් උබාසා ඇති අපි අවාසනාවකට නමුත් අපි ලෝකයේ සාගරවලට ප්ලාස්ටික් දූෂක මුදාහරින ප්‍රමුඛ රටවල් ලයිස්තු ඇතුට ඇවිත් තිබෙනවා. ඉතින් අපේ භූගෝලය පිහිටීම පාරිසරික තත්ත්වයන් එක්ක අපි අභියෝගයක් ලෙස භාරගත යුතු විසඳුම් සෙවිය යුතු ප්‍රබලම පරිසර ප්‍රශ්නයක් පවට අද වන විට මේ ප්ලාස්ටික් දූෂක කෙනෙක් පැමිල්ල තියෙනවා. නිසා පරිසරමාත්‍යංශය පරිසර දිනය සමගාමීව ක්‍රියාත්මක කරන පරිසර සතියේ අද දවස මූලික වශයෙන්ම අපි යොදාගෙන තිබෙනවා ප්ලාස්ටික් දූෂක මැඩලීම පිළිබඳ සාකච්ඡාවට ඒ සම්බන්ධයෙන් ජාතික වැඩ පිළිවෙල ඒ වගේම අනිකුත් සාකච්ඡාවන් මේ වන විට පරිශ්‍රමාත්‍යංශී සාවස්ථා කීපයක පැවැත්වමින් තිබෙනවා. මහිතන්නේ මේ මොහොත අපිට හරි වැදගත් වෙයි
ප්ලාස්ටික් අභියෝගය රටක් විදිට අපි කොහොමද විසඳ ගන්නේ. ඒ සම්බන්ධයෙන් ජනතාව පුරවැසියන් රජය පැත්තෙන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන හෝ ප්ලාස්ටික් කර්මාන්තය සම්බන්ධලයින් සියලුම පාර්ශවකරුවන්ගේ වගකීම දායකත්වය කොහොමද සැලසුම් කරගත්ත යුත්තේ කොහොමද ලබාදී යුත්තේ කියන සාකච්ඡාව ගොඩනංව ගන්න. කපිල මහේෂ්මාත්මය වගේම දැන් ලංකාවේ තත්ත්වයට අප එද්දී පසුගේ කාලසීමාව තුළ විධ තීරණ ගත්ත සමහර වෙලාවට මේ ප්ලාස්ටික් භාවිතය අවම කරන්න අවශ්‍ය ආදේශන හඳුනා දෙන්න ගැසට් මගින් හඳුන්වාදීම් සිදු කරා විශේෂම මේ යෝගට් එක්ක ලබා දෙන හැඳී ඒවගේ මේ ප්ලාස්ටික් වතුර බෝතල් සම්බන්ධයෙන් විධ නීතිගෙනවා. නමුත් පසුගේ කාලසීමාව තුළ ගත්ත ප්‍රයත්නයන් එක්ක ඒ මැදිහත්වීම ලබාදීපු ප්‍රතිපත්ති සම්පාදනය මට්ටමින් ලබාදීපු මැදිහත් වීම සම්බන්ධයෙන් ඔබතුමා එක් අතකින් මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලි නියෝජනය කරන කෙනෙක් වගේම මේ ශේෂත්‍රයේ ප්‍රවීණෙක් සහ කටයුතු කරන කෙනෙක් නිසා. ඔබ සෑහිමකට පත්වෙනවාද පසුගේ කාලසීමාව තුළට රටක් විදියට ප්‍රතිපත්ති සම්පාදනයේදී අපිට මේක ලබා දෙන්න හැකියාව ලැබිලතින් දායකත්වය පිළිබඳව. වරින්වර විවිධ ආණ්ඩු පැවති කාලවල මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධදායකත්වයන් සපයලා තිබෙනවා. ඇතරම අපිගත්තො 2017 වසරින්දලා ඉදිරිය කාලයගත්තොත් ඔබ කිව්ව වගේ සමහර ප්ලාස්ටික් නිෂ්පාදන විශේෂයෙන්ම මයික්‍රෝන 20ට වඩා අඩු ගණකමින් යුත් පොලිතීන් තහනම් කිරීම ඒවගේම සැරසිලි සඳහා පොලිතිලීන් සහ පොලිප්‍රොපලීන් භාවිතා කිරීම පිළිබඳ තහනම් පැනවීම සහ එතනින් ඔබ්බට ගිහිල්ලා ප්ලාස්ටික් දහනය කිරීම මේ දැවීම විවෘත ස්ථානවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය දැවීම නීති විරෝධී කටයුත්තක් බවට පත් කිරීම වගේ නීතිමය උත්සාහයන් රෙගුලාසි ලබාගෙන තියෙනවා. ඒවගේ මෙතනින් ඔබ්බට ගිහිල් අපිගත්තු 2020 වගේ වසර 10කට ලංකාව සැලසුම් කරනවා ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනා කරන සැලැස්ම එම සැලස්මානුව ඇත්තරම අවුරුදු 2030 වෙද්දි. නිශ්චිත වශයෙන් ප්ලාස්ටික් කළමනා කරන්නේ අභිමත්ත ඉලක්කයන්ට ළඟා වෙන්න අවශ්‍ය කරන නයිතිකෝ එම නැත්තං අපි කිවොත් රෙගුලාසිමය පදනමක් සකස් කරගෙන තිබෙන. නමුත් අපි මේක දෙපැත්තක් දකිනවා. නෛතික පදනම රෙගුලාසි ඒවගේම මේවා සම්බන්ධයන ස්ටෑන්ඩඩ්ස් සම්මතයන් මේවයි වැඩිදිුණු කර ගැනීම ශාල ප්‍රමාණයක් තිබෙනවා. සහ ඊට වඩා අපි මේ වන විට ස්ථාපිත කරගෙන තියෙන නීති පද්ධතිය රෙගුලාසි මේවා බලාත්මක කිරීමේ අභියෝගය දැඩිව තිබෙනවා. නිසා අපි මධ්‍යම පරිසර අධිකාරය පරිසර අමාත්‍යංශය නව ප්‍රවේශ වෙලා තිබෙන්නේ හුදෙක් මේවා රෙගුලාස් එහෙමනැත්තං තවත් චක්‍රලයක බවට පත් නොවී ක්‍රියාකාරි මට්ටමට ගෙන එන්න මම එක උදාහරණයක් මතක්කරොත් කලින්දු දැන් අපේ ජාතික පරිසර පනත දස්කම්සියාසුවේ මුල්දශක ඉදිරිපත්කරු පනත විශෂෙන්ම අපද්‍රව්‍ය ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනා කරනට අවශ්‍ය කරන නෛතික උපාංග ඇතුළත් කරමින් වසර 30කට පස්සේ සංශෝධනය කරලා අපි ඉතායික්මනින් බලාපොරොත්තු වෙනවා නව සංශෝධනය නීතිගත කරගන්න පාලිමෙන්තුර ඉදිරිපත් කරලා ඒ එක්ක මේක අපේ ප්‍රවේශය ඇතම අපේ අලුත් බලාපොරොත්තුව වෙන්නේ නීති පද්ධතිය ශක්තිමත් කරගන්නවා වගේම එය බලාත්මක කර ගැනීම එන්ෆෝස් කර ගැනීමට අවශ්‍ය කරන පරිසරය සකස් කර ගැනීම. ඒ පනතේ මොනවගේ සංශෝධනද සිදුවෙන නියමිතව තිබෙන්නේ පරිසර පනතේ සංශෝධන ගණනාවක් සිද්ධ වෙන තිබෙන විද ශේෂත්‍රවට අදාළව අපි ප්ලාස්ටික් කළමනා කරණය සම්බන්ධ විශේෂම් සැලකෝත් කලින්දු අද වෙන විට ලෝකයේ පුරාවට භාවිතා වෙන මේ ප්ලාස්ටික් කළමනා කරණය එක ප්‍රවේශයක් තිබෙන ඔබාස ඇති එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියසර් රෙස්පොන්සිබිලිටි කියලා අපි කැන්නම එක ස්තීරණ නිෂ්පාදකයාගේ වගකින් කියලා මේකට අදාළ කරන නෛතික පසුබිම නැත්තම් මේ EPR එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියසර් රෙස්පොන්සිබිලිටි කියන ක්‍රමවේදය ක්‍රියාත්ම කරන අවශ්‍ය කරන නෛතික පදනම අපේ නීතිවල නැත්තම් අපි පරිසර නීති තිබුණ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා දැන් අලුත් මේ සංශෝධනයේ තියෙන ඇත්තට මේක ඇතුළත් කරලා තියෙනවා. එය නීතිගත කර ගැනීමත් එක්ක අපිට අලුත් නෛතික සැකිල්ලක් කෙනවා මේ එක්ස්ටෙන්ඩඩ් ප්‍රොඩියසර් රෙස්පොන්සිබිලිටි කියන නව ඒ අපිකෝත් ඉන්ස්ට්‍රමන්ට් එක පාවිච්චි කරන්න මේක හරි වැදගත් කාරණාවක් මොකද මේ ඔබ දන්නවා නිෂ්පාදකයෝ අපි ගත්තොත් ප්ලාස්ටික් අපි සිසිල්බීම සමාගමක් හිතම ඔවුන් නිෂ්පාදනය කරන අති විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය විශේෂම එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් පරිසරයට එක්වරක් භාවිතා කර පරිසරයට මුදාහරණ බව ඔවුන් දන්නවා. ඒ වෙනුවෙන් විශාල මුදලක් පරිභෝගකගෙන ලබා ගන්නවා. නමුත් ඔවුන්ට මේ පැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය මේ ප්ලාස්ටික්
පරිසරයෙන් ඉවත් කර ගැනීමට නැත්තම් පරිසරයෙන් නිදහස් කර ගැනීමේ කාර්යට කිසිදු වගවීමක් පැඳීමක් මේ වනට නෑ. මේ අලුත් නීති පද්ධතිය නැත්තම් මේ ක්‍රමවේදයක්ත් එක්ක නිෂ්පාදකයා බැඳීමක් ඇති කරනවා ඔහු විතින් නිපදනවාද සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවතවතාවක් ප්‍රතිචක්‍රී කරන්නේ ඕ නැවත පරිසරෙන් වත් කිරීමේ කටයුත්ත. හොද අපි තවදුරටත් ඒක පැහැදිලි කරගම් කොහොමද සිදුවෙන්නේ කියලා. අපි අද සංවාදයට ආරාධනා කලා පරිසර නියෝජමත් ඇන්ටන් ජයකොඩි මහත්මයටත් එතුමා සම්බන්ධ වෙමින් තියෙන අපිත් එක්ක විශේෂ මේ සංවාදය සිදුකිරීමේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ මෙවර පරිසර දිනේ තේමාවත් එක්ක ඔබට අවශ්‍ය කරන අවබෝධය ලබාදීම මොකද මේ පරිසර දිනයට සමගාමිව රජය ගන්න පියවර වලට සීමා නොවී පුරවැසියන්ගේ වගකීම පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් නිසා අයිබවන් නියෝජමතුමා පිළිගන්න සංවාදයට අපි කතාබහ කරමින් සිටියේ මෙබර පරිසර දිනේ තේමාව ප්ලාස්ටික් දූෂණය මැඩලීම කියන කාරණාවන් නිසා. කොහොමද පරිසර දිනය සමරන්න රජය පැත්තෙන් තියෙන සූදානම් මේ වෙද්දී. විශේෂයෙන්ම රජය මේ වෙන විට පරිසර සතියක් හැටියට නම් කරලා එක අංශවලින් අපි මේ පරිසර සතිය සමරනවා. තොර එක අද දිනේ තිබිච්ච එක තමයි එන්ඩිම් ප්ලාස්ටික් එකන ප්ලාස්ටික් අද ලෝකයේම ගත්තොත්තේම මේ බර ජගත් පරිසර දිනේ නිමිත්තෙන් නම් කරලා තින එන්ඩිම් ප්ලාස්ටික් එමනත්තම් ප්ලාස්ටික් භාවිතය දුරලමු කියන එක තමයි අපි තේමාව අද ඒ වෙනුවෙන් දැන්වත් කිරීමේ වැඩ සටහනක් ප්‍රධාන උත්සවය සහ ඒ දැනුවත් කිරීමේ කරත් සම්බන්ධල තමම මත්තාවේ තොර ඒකද මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඊට අම්මතරව අනිකුත් පාරිසරික සාධකයන් විශේෂම ජලය වායුව ඒවගේම අපේ බයෝඩයිවර්සිට එක වගේ දේවල් එක්ක මේ ඉදිරි සතිය දළුලන්න ඉඩ දෙන්න කියන තීමාව යටතේ අපි විවිධ වූ දින ටිකක් වෙන් කරගන විවිධ වූ ක්‍රියාත්මක කිරීම් ප්‍රමාණයක් මේ පරිසර සතිය ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්ක මැතරම ගත්තොතෙම මේක අපිට මේ ජගත් පරිසර දිනේ ජූනි 5 වෙනිදායින් ඉවර වෙන එකක් නෙමේ. පරිසරය කියන එක අපි සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය අපි දිගටම මේ පරිසරය සංරක්ෂණය පරිසරය කොහොමද මිනිසාත් සමඟ සම්බන්ධතාවය මේ කළමනාකරණය සම්බන්ධයෙන් දිගටම ඒක වැඩ පිළිවෙල නිරන්තරයෙන්ම අපි දිගටම ක්‍රියාත්මක කරමින් පවතිනවා. නමුත් දිනයක් හැටියට අපි මෙවර මේක සමරනවා කෑගල්ලේ නිදහස් මාවතේ. එකන පස්වනිදා සැමරීම සිදුවෙන කෑගල්ලේ කෑගල්ලේ විශේෂම කියන්න ඕනේ අතිකරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත ජනාධිපතිතුමා සහ අදාළ ප්‍රදේශයේ අපි මේ සම්බන්ධයෙන් නිල උත්සවය සමරනවා. දේ දිනට විශේෂයෙන්ම ගත්තුත් එම සැලක යුතු ප්‍රමාණයක වැඩටිකත් දාලා තින එකක් මංහිතනවා අපි රක්ෂිතයන් පහක් අපි ඉදයාට ගැසත් කරන්න අදාල කරන මූලික වැඩටි අපි සූදානම් කරල දට ප්‍රකාශයට පත් කරනවා. ඒවගේම කෑගලු ප්‍රකාශය සම්බන්ධින් පරිසරය සම්බන්ධි ජනාධිපතිතුමායක ප්‍රකාශය කරනවා. ඒවගේම අපි ස්ථානීය තැනක් තියෙනවා ගලපිට මඩ එතන තමයි බන්දුල පෙතියක් කියන මාළුව ජීවත්වන එකම තැන දැන හඳුරාගෙන ඒ තැන අපි අබේ භූමයක් හැටියට නම් කරලා සංරක්ෂණය කිරීමේ වැඩ කටයුතුත් එදාට අපි නිල වශයෙන් ප්‍රකාශ කරනවා වැනි දේවල් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. හොඳයි මා නැවතත් යොම වෙනවා මාධ්‍යම පරිසර අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කපිල මහේෂ් මහත්මයාට. අපි කලාපය ගැන කතාකරොත් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ප්ලාස්ටික් කියන මාතෘකාව ගැන විතරක් අපි කතා කරනවා නම්. ශ්‍රී ලංකාවන්න මොන වගේ තැනකද කලාපේ සෙසු රටවල් වලින් සිදුවෙන ප්ලාස්ටික් සම්බන්ධ දූෂණය පිළිබඳව කතා කරද්දි. අපට සතුරවෙන්න පුළුවන් තැනකද දුක්වෙන්න ඕන තැනක තවන්නේ. ඒක ඉතාමට ප්‍රශ්නයක් ඇත්තරම මේක කලින්දු මේ දකුණු ආසියානු කලාපයට බොහෝසෙන් පොදු ප්‍රශ්නයක් දකුණු ආසියානු කලාපයම තියෙන සංවර්ධන මට්ටම සමාජ මට්ටමත් එක්ක සියලුම රටවල් අඩු වැඩි වශයෙන් මේ ප්ලාස්ටික් දූෂණ සඳහා දායක වෙනවා. විශේෂම අපේ දකුණු ආසියානු කලාපය ගංගා පද්ධතිය සාගරයක එකට එකතු වෙලා තියෙන නිසා මේක අපි අඳුරගන්න ට්‍රන්ස් බවන්ඩර් ශුව එකක් ගැන්නේ භූමි සීමාවෙන් ඔබ්බට යන ගැටලුවක් විදිට ඇතැම්බිට ඉන්දියාව එමනත්තන් පකිස්ථානී හෙළ ප්‍රදේශවල නිකුත් කරන දූෂක එමනත්තම් ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසානයේ මාලදිවෙන ළඟට ළඟා වෙලා නතර වෙනවා. ඒවගේම අපේ භූමියෙන් නිදහස් වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඒ වගේම ඇතැම්බිට සාගර ජල ප්‍රවාහයන්ගේ බල පෑමත් එක්ක ඉන්දියාවේ දකුණු කොටසට ගමන් කරමින් තිබෙනවා. මෙහෙම බැලුවන් පස නිශ්චිත වශයෙන්ම
මේ රට තමයි වැඩිම දායකත්වය සපයන්න කියන එක තහවුරු කරන්න පහසුයි. නමුත් මෙතනදී ඔබස ඇති සමහර අවස්ථාවල ශ්‍රී ලංකාව සාගරයට දූෂක ප්ලාස්ටික් දූෂක මුදාහරට පස්වනි රට විදිහට සාකච්ඡාට ලක්වුණා. නමුත් අපි බොහොම පරිස්සම්විය යුතුයි මේ අංක එහමනතම ස්ථානය ලබාදදි මොකද අපිට දකුණවාසයනු කලාපේ පොදුව තියෙන ගැටලුවක් තිබෙනවා. මේ ප්ලාස්ටික් දූෂක මුදාහැරීම සම්බන්ධ නියම දත්ත නියම තොරතුරුවල හිඟයක් තිබෙනවා. නිසා විවිධ මූලාස්ට්‍රවලින් නිකුත් කරපු තොරතුරු මත තමයි මේ පුරෝකත්නයට ඇවිල තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයක් මගහරව ගන්න දැනට මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම දකුණවාසයනු පාරිසරික සායුක්තා වැඩසටහන එක්ව අපේ ප්‍රධාන ගංගා ද්‍රෝණි 11ක ප්ලාස්ටික් ප්‍රවාහයන් ප්ලාස්ටික් දූෂක ගලායෑමේ ප්‍රවාහය පිළිබඳ අධ්‍යයනයක් මේ ආරම්භ කර තිබෙනවා. මං හිතන්නේ මාස 10ක වගේ කාලයකදී අපිට හැකියාව ලැබෙනවා ලංකාවෙන් නිශ්චිත වශයෙන්ම නිදහස් කරන ප්ලාස්ටික් දූෂකවල ප්‍රමාණය පිළිබඳ යම්කිසි ඇගයුමකට එන්න. කොහොම වුණත් පොදුවේ ගත්තම් මේ කලාපය විශාල වශයෙන් ප්ලාස්ටික් දූෂක මුදාහරින්න කලාපයක් බව තහවුරු වෙලා අවසන්. ඒ වගේම ඒකේ අර ද්විතීක ලක්ෂණයක් එම නැත්තන් ද්විතීක ප්‍රතිඵලයක් විදියට අපිට පෙන්නුම් කරනවා අපේ කලාපේ බොහෝ ස්ථානවල මත්ස්‍ය සම්පත්වල සාගර සම්පත්වල අඩුවීමක්. නිසා මේ අඩුවීම හුදෙක් ප්ලාස්ටික්ම නොවනත් ප්ලාස්ටික් සානිකුත් දූෂක පැමිණීමේ හේතුවක් වෙන්න පුළුවන් කියන සාකච්ඡාව දැන් ගොඩ නැංගවෙලා තිබෙනවා. ඒවගේම කපිල මහිශ්මාත්ම තව මං කැමති රටේ ජනතාවට මෙහි බරපතලකම තේරෙන්න්න නම් ප්ලාස්ටික් මේ විදියට පරිසරයට මුදාහැරීම තුළ ඇතිවෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳව සහ පරිසරයට සිදුවෙන හානිය පිළිබඳව අවබෝධයක් තියෙන්නන. මං ඔබට ආරාධනා කරනවා ඒ පිළිබඳව කතා කරන්න කියන මොකක්ද මේ වෙද්දී අපේ ජීවිතවලට පරිසරයට ජෛව විධත්වයට සිදු කල තියෙන හානිය ප්ලාස්ටික්. ඉතාම වැදගත් කාරණාවක්. එකක් තමයි කලින්දු අපි දැන් මීට දශක දෙකට විතර කලින් මේ ප්ලාස්ටික් ප්‍රශ්න ගැන කතා කරොත් ප්ලාස්ටික් දූෂකයක් එහම නැතම් භාවිතා කරලා ඉවත දම ප්ලාස්ටික් උපකරණයක් නැත්තං භාචනයක් නිසා වෙන බලපෑම විදියට අපි දැක්කේ මදුරුවම් බෝවෙන ස්ථානයක් හැදෙන එක. ඒවගේ යම්කිසි පුංචි බලපෑම. නමුත් දැන් මේ ප්ලාස්ටික් දූෂකවල බලපෑම කියන එක ඊට වඩා පුළුල් කලාපයක පැතිරෙන බවට විද්‍යාත්මක ශාක්ෂි ලැබෙමින් තිබෙනවා. අපි එකක් ගත්තොත් දැන් අපේ මුහුදු කලාපේ අපි දීවර කටයුත් සිද්ධ වෙන දූපතක් විදියට එහම රටක් විදියට වරින්වර අත්හැරදමපු දීවරුපාංග දැල්ලුපාංග මේවා කාලයක් තිස්සේ ක්‍රැස් වෙලා තිබෙන. මොකද අපි පුරෝකතනය කරලා තියෙන විදියට විද්‍යාඥ පුරෝකතනය කරන විදියට මේ දැලක් දිරාපත් වෙන්න අවුරුදු 600කට වැඩි කාලයක් ගතවෙන. අපි ප්ලාස්ටික් හොයාගෙනවත් එච්චර කාලයක් ගිහිලන නමුත් මේ පුරෝකතනයෙන් පමණ. එතර මේ සියල්ල මේ රැඳිල තියෙන අප ද්‍රව්‍ය අවසානයේ ජෛව පද්ධතිවලට කියන්නේ ජීවීන් මාලු මත්සයෙන් ගැතුල අනි සතුන් ගමන් බිමන්වලට බලපෑම් සිද්ධ වෙනවා. මේ බලපෑම නිසාම විශේෂයෙන්ම ඔය කොරල් පර ඒ වගේම මුහුදු තෘණ භූමිවල ව්‍යාප්තිය පැතිරීමේ විශාල බලපෑමක් වෙනස්වීමක් සිද්ධ වෙලා කර තිබෙනවා. එක පැත්තක්. අනිත් කරනාව තමයි දෙන් අපි අර මුල් කාලේ සාකච්ඡාවේදී සාකච්ඡාවට ලක් නොවුණු ප්‍රදේශයක් තමයි මේ ශුද්‍ර ප්ලාස්ටික් මයික ප්ලාස්ටික් මයි බලපෑන. මේක විශේෂයෙන්ම සෞඛ්‍ය මානව සෞඛ්‍ය සහ පරිසර පද්ධතිවර සෞඛ්‍යයට දරුණු බලපෑමක් ඇති කරයි කියන ගෝලිය සාකච්ඡාවක් තිබෙනවා. මොකද මෙහි බලපෑම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ වනත් තවම තියෙන අර්ධ වශයෙන් සංවර්ධනය වුණු මට්ටමක අපි මේ මයික ප්ලාස්ටික් කියන බාසා ඇති සාමාන්‍යෙන් මිලිමිට පාට වඩා අඩු ප්ලාස්ටික් අංශු මේක හැම තැනකදීම අපේ ගෙදරදි භාවිතා කරන ප්ලාස්ටික් උපංග උපකරනවලින් ද්විතීක මයික ප්ලාස්ටික් විදිර නිදහස් වෙනවා වගේම පරිසරයට නිදහස් කරපු ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් නිදහස් වෙනවා. ඊට අමතරව සමහර අපිතොත් රූපලාවන්නේ උපකරන ඒවගේ දේවල්ල කෘතිීම ඇතුළත් කරපු මයික ප්ලාස්ටික් විදිර තිබෙනවා. මේක විශාල තර්ජනයක් විදියට ලෝකය හඳුන ගනිමින් තිබෙනවා. තව එක කාරණාවක් විශේෂෙන් වැදගත් අපේ මේ අපේ අර ප්ලාස්ටික් බැහැර කිරීමේ සහ කළමනා කරණයේ ප්‍රශ්නයත් එක් ඇති වෙලා තිබෙන සෞඛ්‍ය තර්ජනවලට මම කරපු වැඩසන් කීපයකද අපි සහභාගි වෙච්ච දකුණු ආසියා ව්‍යවස්ථා කීපයකදීම ප්‍රජාව අතරින් ආපු අදහසක් තමයි තවමත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිලිස්සීම ඉතා ප්‍රමුඛව සිද්ධ වෙන බොහෝ ප්‍රදේශවල මේක අතිශයෙන් භයානක හානි ඇති කර හැකි තත්ත්වයක් විදිට අපි අඳරගන්නේ. මොකද බොහොමයක් ප්ලාස්ටික් වර්ග දහනයේදී අර්ධ දහනයේදී පුහුණු ලෙස දහනය වන අවස්ථාවලද ඔය ඩයොක්සීන් ෆිවරාන් වගේ දරුණු වායවර්ග හානිකර වායවර්ග නිදහස් වෙනවා. අපි එතරම් සංකීර්ණ ඇතකට නොගියත් කලින්ද අපි හිතොත් අපි ඔය පොලිස්ටයිරිං රජිෆෝම්
කැල්ලක් වගේ දෙයක් එක සාමාන්‍යෙන් අපි සරසිල්ලකින් පස්සෙ කරන්න පුච්චලදානක බොහෝ තැන්වලද මේ පොලිස්ටයිරීන් අර්ධ වශයෙන් දියවෙද්දි දැවෙද්දීම් ඉදහස් වෙනව ස්ටයිරීන් කියන වායුව මූලික තත්ත්වය සම ඇස් වගේ ස්ථාන වගේම පෙනහලු පුළුස්සන්න පුළුවන් හෙම පුළුස්සල ශරීරයට ඇතුළෙන පුළුවන් බලයක් තිබෙන විෂ තත්ත්වයක් විදින හඳුරගන්න නිසා මේවා සෞඛ්‍ය පද්ධතිවලට ශාක සත්ව පැවැත්මට සියල්ලට තර්ජනය කරමින් ඉන්නවා කියන ඉංගිය ලැබෙමින් තමයි තිබේ. නිවශමත්තුමා දැන් අපි කතා කරා පරිසර පනත සංශෝධනය කිරීම පිළිබඳවත් මේ අවස්ථාව වන විට පරිසර පනතේ සංශෝධන හරහා මූලික වශයෙන් බලාපොරොත්වයෙන මොනවගේ වෙනසක් ගෙන එන්නද පරිසර නීතියට. විශේෂයම ගත්තොත් එහෙම පරිසර නීතියට අපි මේකේ අපිට තියෙන්නේ ඇත්තරම අපි රජයක් ඕනම රජයක කාර්යභාරය තමයි ඒ පරිසරය නිසි ලෙස කළමනාකරණය කරලා ඉදිරි අනාගතයට බාර දෙන්න විනාසයක් නොකර. ති මෙන්න මේක තමයි මූලික මරමුණ දැනට ගත්තොත් එහෙම මේ පරිසර නීති ටික හරියටම අපි නීතිය තියෙනවා. ඇතරම ප්‍රමාණවත් අපි ඒක මදිපාඩු කන්තම මේ දැ මේ වෙනකට සාකච්ඡාවම යන්නේ. මේක ප්‍රමාණවත් නොවන අවස්ථාවලද යම් යම් දේවල්ටිකුත් අපි එකතු කරගනිමින් ඉසරට යනවා. ඇත්තටම ගත්තොත් අපිට ගත්තොත් නීතියටම මේ පරිසර කළමනා කරන පරිසරය පිරිසුද්ධාවය අපිට රකින්න බෑ මේක දේශපාලනිකවත් තියෙනවා එක කොටසා නම් මෙහෙම කියන්නේ දැන් උදාහරණයක් ඇටිට අපි මේ බර ලෝක තීමාව ගත්තොත් එන්ඩිං ප්ලාස්ටික් තකට මෙන්න මේ ප්ලාස්ටික් දුරලමු කියන එක තකට මෙන්න මේක ගත්තොත් එහෙම අපි නික සරලවම ගත්තොත් එහෙම අපි මේක 1950හෙදී 1 මිලියන් නිතර මිලියනයක් විතර වගේ දැ මේ වෙනකොට 400-420ක් විතර වගේ ටොන් ගැන මිලියන නිෂ්පාදනය වන ලෝකෙම. එතොට මේක පුරෝකතනය කරනවා 30කට වැඩි ප්‍රමාණයක් 2050 වෙනකොට. දැන් මෙතුමත් අපේ මෙතුමා පැහැදිලි කරුවා වගේ දැන් මේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මේ ප්ලාස්ටික් වල. ඔතම කිව්වේ 30කට වැඩි ප්‍රමාණයක් බිලියන 30ක්. හරි. එතකොට මේක විශාල 2050 බිලියන 30. ඔව් පුරෝකතනයක්. එතකොට මේක අපි වළක්වා ගැනීමට නම් අපිට තියෙන ලොකු වැඩක්. මොකද අපි එක පැත්තකින් ඇත්තටම ගත්තොත් මේ ප්ලාස්ටික් ලෝකෙට හඳුන්වලා දෙනවා. ප්ලාස්ටික් වල දැන් ගත්තොත් සරලතම ගත්තොත් කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් නේ මූලික තැනුම් මේකකයක් මූලික වශයෙන්. ඉතින් මේවා එකිනෙකට බද්ධ කරලා මේවට අපි දාම කියලා කියනවා නේ පොලිම. ඒතර මේවා බද්ධ කරලා අපිට අවශ්‍ය කරන ව්‍යුහයන් හදාගෙන ඒක තමයි අපි විවිධාකාරී ප්ලාස්ටික් හැටියට දැන් අපි පරිහරණය කරන්නේ. මේක එන්නේ එතකොට අපිට අපේ ජීවත්වන වටපිටාව ලේසි කරන්න එක අපි ලේසියටම ගොත් ඊසි ලයිෆ්යකට ඊසි ලයිෆ්යකට තොර මේක ඒක තමයි ක්‍රමය ඒක මං ගැන ඒක බාධාවක් නෙමේ ඒක වැරදක් නෙමේ කලාට පිරිවෑගත්තත් අඩු මිලට ගන්න තියෙන මිලත් අඩුයි. එතකොට මෙතන තියෙන ලොකුම එක තමයි ඇත්තටම ගත්තොත් අපි ක්‍රමානුකූලව ප්ලාස්ටික් නිෂ්පාදනය කරනවා. හැබැයි වැඩි වෙනවා වසරින් වසට වැඩි වෙනවා. ඒවගේම අපි මෙතම පැහැදිලි කෙරුවා වගේ එක වරක් විතර පාවිච්චි කරනවා. ඒකත් ක්‍රමානුකූලව වැඩි වෙනවා. හැබැයි අපි කිසිම වෙලාවක අපි විද්‍යාඥයෝ ඒවගේම අපේ විද්‍යාඥයෝ අපේ දේශපාලනය කිසිම වෙලාවක ඒ පරිසර පද්ධතියට එහෙම නැත්නම් ලෝකයට මේක කොච්චර දරාගන්න පුළුවන් වෙනවද? කැරින් කැපැසිටි එක කොච්චරද මේ ප්ලාස්ටික් වල? අන්න ඒක අපි හොයලා නැහැ. ඒතර මෙන්න මේකේ ප්‍රතිඵලයක් හැටියට පවතින ආර්ථිකමය ක්‍රමය අනුව නිෂ්පාදකයාගේ එක තමයි නිෂ්පාදනය කරනවා විශාල ලාභය වෙනුවෙන්ම තමයි අවශ්‍යතාවයටත් එහා ගිය නිෂ්පාදනයක් කරනවා. එතකොට මේක තමයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. දැන් මෙතුමා කිව්වා වගේ ප්ලාස්ටික් සාමාන්‍යයෙන් මේකට පරිසරයේ තිබුණාම ඒවා එකිනෙක විච්ඡේදනය වෙනවා කෑලි වලට කැඩෙනවා මයික්‍රෝ ප්ලාස්ටික්. මෙන්න මේ මයික්‍රෝ ප්ලාස්ටික් ලොකු අර්බුදයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට දැන් මේක අපිට ඇත්තටම ගත්තොත් මේකට මෙතුමා කිව්වා වගේ මේකේ මේ නිෂ්පාදකයා මේක ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. ඒක නිෂ්පාදකයාට යම් නීතියක් දාන්න ඕනේ මේක හපෝ කලෙක් කරගන්න. අපි දැන් ලංකාවේ ගත්තොත් එimhe 900කට 950ක විතර වගේ ටොන් ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. හැබැයි මේකෙන් 10%ක් විතර තමයි රීකලෙක්ට් වෙන්නේ. තව 12%ක් විතර මොකද වෙන්නේ පුච්චනවා. ඒ පුච්චනකොට මෙතුමා කිව්වා වගේ ප්‍රශ්නය ඇති වුණා. ලෝ ටෙම්පරේචර් අඩු ටෙම්පරේචර් එක තමයි යන්නේ. මේක ඇත්තටම පුච්චනවා නම් පුච්චන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් අංශක 1000 පැනපු 1200 ක විතර වගේ උෂ්ණත්වයක. ඒතකොට තමයි කාබන් ඩයොක්සයිඩ් හැටියටම මේක
එලියට යන්නේ පරිසරයට මුදා හැරෙන්නේ. ඒතර මෙන්න මේ අවුල තියෙනවා. ඉතුරු ටික අපි කරන්නේ වලලනවා. නේ? ඒකට හරි භයානකයි. ඉතින් මෙන්න මේක අපි පොදුවේ ගත්තොත් අපි නීති ගේනවා. හැබැයි එතනින් තව ප්‍රතිශතයක් ඇති නියෝජ්‍යමතුමා කොහේ හරි කිසිම විදියකට එකතු කරන්න නැතුව පරිසරය ඔහේ තියෙනවා. ඔව්. වලලනවා පරිසරයේ මුහුදේ, සාගරයේ, ජලාශවල, මඩු පිට ගොඩාක් තියෙනවා. ඒතර මෙන්න මේක ගත්තොත් අපිට මේක නීතියකින්ම අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයිද? අපිට නීති දැම්ම පමණින්ම අපිට බෑ. නීතියට අපිට යම් කිසි සීමාවකට පුළුවන්. හැබැයි අපි මේකට යන්න ඕනේ නීතියට එහා ගිය එකක් තියෙන්න ඕනේ. අපිට හිතෙන්න ඕනේ පොදුවේ මම පුරවැසියෙක් හැටියට මට හිතෙන්න ඕනේ මම මේක නේද මේ ප්ලාස්ටික් එළියට දාන එක වැරදි. එතකොට ඒක අපි හිතනවා ඉස්සරහට අපිට ඇත්තටම රජයක් හැටියට අපි සූදානමින් සාමය වෙනකොට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරමින් ඉන්නවා. පාසල් අධ්‍යාපනයේට පරිසරය මේක බද්ධ කරන්න ඕනේ. පාරිසරික දැනුම පාසල් අධ්‍යාපනය තුළට ගේන්න ඕනේ. එතකොට දරුවා එහෙම වැඩෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් අනිත් පැත්තෙන් ඒක විධිමත්ව යන එක. නොවිධිමත්ව මහජනතාව දැනුවත් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔබතුමන්ලා වගේ ආයතන මාධ්‍ය ආයතන මේක විශාල කාර්යභාරයක් තියෙනවා. මෙන්න මේ නොවිධිමත් අධ්‍යාපනය. නොවිධිමත් අධ්‍යාපනය තුල අපි හිතමු උදාහරණයකට මේ පාරලෝක තීමාව යටතේ දැන් ඔබතුමාලාගේ ආයතනය ඇත්තටම මෙතෙන්ට අපිට අඬ ගහලා මේ පිළිබඳව දැනුවත් කිරීමට කරන ලබන කාර්යයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට ඒ වගේම අපි මේක දැනුවත් කිරීම තුළ ප්ලාස්ටික් භාවිතය, මයික්‍රෝ ප්ලාස්ටික් අපිට පේන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් වලින් සිදුවන හානිය, අගතිය මිනිසුන්ට පරිසර පද්ධතීන් වලට ඒක අපි දැනුවත් කරන්න ඕනේ. අන්න ඒ දැනුවත්භාවය ලැබපු පාරිසරික මිනිස්සෙක් නිර්මාණය කිරීමත් අපේ රජයේ වැඩක්. ඉතින් මම හිතනවා ටිකක් පුළුල් වෙච්ච එකක්. ඒ වෙනුවෙන් මම හිතනවා රජය ටිකක් ලොකුවටම පරිසර අමාත්‍යාංශය කෙරෙහි ලොකු වැඩක් හැටියට විශ්වාසයක් කරලා තියෙනවා. වගකීමක් පැවරලා තියෙනවා. හොඳයි අපි තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යන විරාමයෙන් අනතුරුව ඉක්මනින් හව වෙන සූදානම්. කිසිවෙකුට හානි නැති හිතකර අමුද්‍රව්‍යයෙන් හැදූ SLS ලත් අමෘතා. Havelock City Mall, my happy place. ගිය තැනදී මට වෙහෙරක් පෙනී. ඔබට සරලන ගෙවීම් රටාව තෝරාගන්න. සම්පත් සෙවන හෙටට බරක් නැති සැහැල්ලු නිවාසනයක්. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න. ඉදිවිමින් පවතින සිරි ගෞතම සුගත මුනි සෑයට ඔබත් මුදලින් ශ්‍රමයෙන් ද්‍රව්‍යයෙන් සම්මාදම් වී දෙලොව වැඩ සලසාගන්න. සැදැහැති මාධ්‍යදායකත්වය දෙරණ මාධ්‍ය ජාලය. සනි වොෂින් මැෂින් පොරෙන්සා වොෂින් මැෂින් 100ක් සතියකට වොෂින් මැෂින් 5ක් දිනාගන්න. සනි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුව සනි ලාංඡනය කපා ඔබේ නම සහ දුරකථන අංකය සමග තැපැල් පෙට්ටිය 40 කොළඹ 10 ලැබෙනට එවන්න. Empowering your progress for a fulfilled life. Union Assurance. යළිත් බික් ෆෝකස් සංවාදය සමගින් ඔබ එක්වන්නේ. අද අපි ලෝක පරිසර දිනයට සමගාමීව කතාබහ කරමින් සිරිට මාතෘකාව තමයි ප්ලාස්ටික් පරිසරයට බුදාහැරීම නිසා ඇතිවෙන දූෂණය වලක්වා ගන්නට පුරවැසියන් විදිහට අපිට මොකක්ද කරන්න පුළුවන් කියන මාතෘකාව. මන් නැවතත් කපිල මහේෂ් මහත්මයට යොමු වෙනවා. එතුමා මධ්‍යම පරිසර අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක්. අපි කතා කරොත් දැන් ඔබතුමා කිව්වා මේක පුච්චන එක කොවිතරම් හානිදායකද කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුලන් ශ්‍රමදානයක් කරන්න පුළුවන් පරිසර පරිශ්‍රයක් පවිත්‍ර කරන්න පිරිසක් එකතු වෙලා. ඉරස මේ එකතු වෙන ප්ලාස්ටික්වලට අපි මොකද කරන්න ඕන ඒක නිවැරදි ලෙස බැහැර කිරීමේ ක්‍රමවේදය මොකක්ද. ඔව ඇතවශ්‍යම දැන් මෙතනද තියෙන කලෙදු දැන් වෙනකොට ලෝකයට මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිවැරදිව කළමනා කරණය කරන්න මනත්ත නිවැරදිව බැහැර කරන්න තාක්ෂණිකව ඕන තරම් විකල්ප තිබෙනවා. ඒවා 100%ක් සාර්ථක නොත් යම් ආකාරයක සාර්ථකත්වයක් තිබෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ලංකාවේ ගත්තත්
මේ ඉවතලන ප්ලාස්ටික් පාර්ග එකතු කරලා අපේ ප්‍රතිචක්‍රී කරන පද්ධතියට එහම නැත්තන් දැනට ස්ථාපිත වෙලා තිබෙන ප්‍රතිචක්‍රී කරන ස්ථානවලට ගෙනත් දෙන්න පුළුවන් නම් එතනින් මේවා නැවතවතාවක් ප්ලාස්ටික් බවට පත් කරගන්න එම නැත්තම් වෙනත් මාදිලියකට හරවගන්න අවශ්‍ය කරන මූලික තාක්ෂණ ස්ථානවල තිබෙනවා. ඒවගේ මේක ව්‍යාපාරයක් විදිරත් ස්ථාපිත වෙලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් මහ පරිමාණ ප්‍රතිචක්‍රී කරන මධ්‍යස්ථාන තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශය මට්ටමින් ඔබසා ඇතිර MRF කියලා අපි කියන මැටිරියල් රිකවරි සෙන්ටර්ස් කියලා මේ ප්ලාස්ටික් වර්ග එකතු කරලා බේල් කරලා ප්‍රතිචක්‍රී කරන මධ්‍යස්ථානයට යවන ස්ථාන තිබෙනවා. මේ වෙළඳ ජාලය නැත මේ වැලියුචයෙන් එක මේ අගේ දාමය යම් මට්ටමකින් ස්ථාපිත වෙලා තිබෙන නමුත් මේක පුළුල්ව ව්‍යාප්ත වෙලා නෑ. එනිසා තමයි ප්‍රශ්නය මතු වෙන්නේ උදාහරණයක් විදිර අපි පළත් පානායතන තාමත් 10% එකතු වෙන තාම සුළු ප්‍රතිශත තමයි එකතු වෙමින් තියෙන්නේ. එතකොට මේකෙදී පළත් පාන ආයතන වලින් මේ කියන අපද්‍රව චක්‍රීකරණ ක්‍රියාවලට යම් එකතු කරලා යම් දායකත්වයක් දෙනවා. තොට පුද්ගලිකව අපි අර ගෙයින්ගෙට ගිහිල්ලා ප්ලාස්ටික් අපද්‍රව එකතු කරගන්න කුඩා පරිමාණ ව්‍යාපාරික යම් ආකාරයෙන් එකතු කරගන්නමින්නවා. නමුත් අපි අර ශ්‍රමදානයක් කරු. එහෙම නැත්නම් අපි යම්කිසි ආයතනක එකතිවුණුත් කාටද මේක දෙන්නේ කියන ඒ ගැටලුව තිබෙනවා. ඒක තමයි අපේ ඇමතුම පැහදිලි කරාවගේම මේ ප්‍රශ්නය විසඳගන්න අපට තියෙන බහුපාර්ශවීය මැදිහත්වීමක්. ඒක තියෙන එක්තරා වැදගත්ම කාරණයක් තමයි ඔන්නොේ දැනට ස්ථාපිත වෙලා තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කර ගැනීමේ සහ චක්‍රී කරණය කර ගැනීමේ ජාලය පුළුවන් තරම් ව්‍යප්ත කරගන්න එක. එතකොට දැන් අපි හිතමු එතන ව්‍යාපාරික අවස්ථාවකුත් තියෙනවා. ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තින ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තිබෙන මොකද එකතු කරන ප්ලාස්ටික් ලබා දෙන්න එම නැත්තන් මේ අපි එකතුකරගත් ප්ලාස්ටික එසේම ලබාදීම හැකියාවක් තියෙනවා යම් මුදලකට අපි මම කලින් කිව වගේ එකතු කරන ස්ථානයකට එමනත්තම් මේ යම් කාකාරයක අගේ එකතු කිරීමක් කරලා පිරිසිදු කරලා නැත්තන් කොටස් කර ලබාදීම හැකියාවක් තිබෙනවා. තැන් බොහෝ දෙනා දන්නේ නැහැ අප ඉතමුත් ඔය පෙට් බොට්ල එකක් අපි කයට වතුර බීල ඉවත දාන බෝතලයක් මේක කිලෝ එකක් සාමාන්‍යින් පිරිසිදු මට්ට මේ කිලෝ එකක් රුපිය ලස්සුවක වගේ මට්ටමකට මුදලකට ලබා දෙන්න ඇැකියාව තිබෙනවා. ඒවගේම කලින්දු ලංකාවේ මේ විශේෂම පෙට් වගේ දෙයක් පෙට් බොටල්ස් වගේ භාවිතා කරලා යාන් ප්‍රඩක්ෂන් කරන විවිධ නිෂ්පාදන කරන මහාපරිමාණ ප්‍රතිචක්‍රී කරන ආයතන තියෙන. ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවට අවශ්‍ය කරන අමුදරව හිඟයක් තිබෙනවා. එකන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ජාලය ශක්තිමත් කරන්න. ප්‍රජාවට ඒ වගේම මේ අපද්‍රව්‍ය නැතන් කසල එකතු කිරීමේ ක්‍රියාවලි නිරත වෙලාන්න පුද්ගලයින්ට ඒවගේ ස්වේච්ච සංවිධානට ඔබ කිවගේ කලින් කැම්පේෙන් එකක් කරන කෙනට කොහෙටද මේක බාර දෙන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ ප්‍රතිචක්‍රී කරන පද්ධතියට සම්බන්ධ වෙන්න. හැබ අපිට මේ උපදෙස්සෙනකුණ පුච්චන්නම එපා කියලා අපිට කියන්න පුළුවන් සාමානෙන් නික හිස්සිඩම කරදාල පුච්චන්නගේ කටයුතු කරන අපි ඒක අනිවාර්යම කරන්න බා මූලික වශයම කියන්න ඕන කාරණාවක් තමයි ඔබ නොකළම යුතු දෙකක් තමයි ඇමැත්තුමා කිව්වාගේ පිලිස්සීම සහ වැලලා දැමීම. පිලිස්සීම කියන ඉතාම හිත කර කටයුත්තක්. නමුත් ඒකෙන් කියවෙන්න හැ පුළුස්සන්න බැහැ කියන එක රැමත්තුමා කිව්වාගේ ලංකාවෙත් තියෙන සහ ලෝකෙ පුරාම බැහැර කිරීම ඉතාම අපහසු ප්ලාස්ටික් වර්ග බැහැර කිරීම එක ක්‍රමයක් විදිට ඉන්සිනරේෂන පුලුස්සන ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්න ඕනේ සෙල්සිය සංසක 1200ක් වගේ ඉහල උෂ්ණත්වයක ඒ අපිට සාමාන්‍ය ජනතාවට කරන්න බෑ. කිසි ලෙසකවත් සාමාන්‍ය පසුබිමක විවෘත පරිසරය කරන්න බෑක විශේෂ තත්වයන්නට විතරයි කරන්න පුළුවන්. එනිසා පිලිස්සීම කියන්නේ හානිකර පියවරක් මිසක් විසඳුමක් නෙවේ මේ කාරයට. හොඳයි. නියෝජයමතුමා දැන් අපි දන්නා මේක හරියට එකතු කර ගැනීම ගැන කතා කරද්දී පළාත් පාලන ආයතනවලටත් වගකීමක් තියෙනමකද ඔවුන් තමයි මේ කසල එකතු කිරීමේ ක්‍රියාවලියේ වගකීම් පැවරිලා තියෙන ආයතනය. ද අපේ අත්දැකීම තමයි අපි කසල බදුන් 4ක් තියාගෙන බොහොම සංවිධානාත්මකව නිවසේ කසල බැහැර කරාට. සමාරලාට කසල එකතු කරන්න එන පිරිස මේ ඔක්කොමටික දාගන්න අයි එකට. එතකට සාමන අපි මේ කතා කරන සියලුම සංවාදය ඒවගේම අපි මාසයක් විතර කරන එක අවසානද අපතේ යනවා ජනතාව අදහිරමත් වෙනවා තමන්ගේ වැඩ පිළිවල දිකටම කරන්න මොකද කියන ඇති කෝමත් ලොරියට දාගන්න එකට නම් ඇයි අපි වෙන වෙනම එකතු කරන්න මහන්සිවෙන්න කියලා. ඇයි එතන ඒ තියෙන අඩුව නිවැරදි කරන්න මොනවගේ පීවර ගන්න පුළුවන්ද රචය විදියට. මම ඒක ඔබතුමාට අපි මේ පොඩි උදාහරණකම පැදිලි කරන්නම්. මම දැනට මට මතක විදිට දෙසැම්බර් රග
අපි බලයට පත්වෙලා ඉතාම කෙටි කාලයක් තුළ වෙන්නප්පු ප්‍රදේශ මමත් නියෝජනය කරන ආසනයේ ප්‍රදේශ සභාවේ මට ආරාධනාවක් ලැබුණා උත්සවයකට. ඒක තමයි විශේෂයෙන්ම මේවා එක්කාසු කරන පිරිසට සෞඛ්‍ය සේවක පිරිසට ත්‍යාග ලබා දීම. එතකොට ඒගොල්ලෝ කරපු වැඩේ තමයි මේගොල්ලෝ මේ එකතු කරන ප්ලාස්ටික් ටික, ඒ වගේම කාඩ්බෝඩ් ප්ලාස්ටික් එකතු කරන ටික විකුණලා ලක්ෂ 25කට ආසන්න මුදලක් හොයලා තිබුණා. ඉතින් මේකෙන් මම හිතන්නේ ලක්ෂ 15ක් 16ක් විතර වෙන්නම්පුව ප්‍රාදේශීය සභාව අර සේවකයන්ට බෙදලා දුන්නා. මේ බෙදලා දෙන උත්සවයට තමයි මට එන්න කිව්වේ. අතරම ගත්තොත් සමහරුන්ට රුපියල් 80000ක් ලක්ෂයකට ආසන්න මුදලකුත් තිබුණා. ඒකට දායකත්වය අනුව තමයි. ඒතර මං හිතනවා ඇත්තටම ගත්තොත් දැන් ඔබතුමා මුලින් මතු කරපු එක එයා ඒ සෞඛ්‍ය සේවකයාට අදාළ නැහැ පිරිසුදු කරන කෙනාට මේවා අපි වෙන් කරලා දුන්න එකයි එයා ට්‍රාන්ස්පෝර්ට් කරලා මෙකැනිසම් එකක් නැත්තම් එහෙමම තමයි. අන්න අර වැඩේ වැඩ ටිකක් අපි ක්‍රියාත්මක කෙරුවොත් මම හිතනවා ඒකේ බෙනිෆිට් එකක්. ඒක ආදර්ශ ව්‍යාපෘතියක් කරගන්න පුළුවන් අනිත් හැමෝටම. ඒක ඒ එකතු කරන එක්කෙනාට ඒකේ බෙනිෆිට් එකක් බවට පරිවර්තනය කරගත්තොත් එතනින්ම සෑහෙන දෙයක් අපිට මෙයා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනාර මම මුලදී කිව්වා වගේ දැනුම අපේ ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ පාරිසරික දැනුමත් එක්ක මෙන්න මේවා ටික වෙනස් කරගත්තොත් අපි තේරීමකට භාජනය කරලා තමයි අපි ඒ අදාළ සොලිඩ් වේස්ට් එහෙම නැත්නම් ඝන අපද්‍රව්‍ය ටික වෙන් කරලා තමයි තියන්නේ. එතම තව දැන් මෙතන සංවාදයකුත් තියෙනවා කතා කරද්දී සමාජයේ ආකල්ප නිවැරදි කිරීම ආකල්ප සංවර්ධන ඉතාම වැදගත්. හැබැයි නීති වලින් සියල්ල කරන්න බැරි වුණාට නීති දැඩිවීම කොයිතරම් බලපෑමක් කරනවද කියලා බොහෝ අයට මේ අහිතකර ක්‍රියාකාරකම් වලින් වලකින්න. දැන් වෙනත් රටවල උදාහරණ අරන් සමහරවිට සමාජ මාධ්‍ය පවා සංවාද තියෙනවා අපි දැකලා තියෙනවා. දඩය මෙච්චරයි ඒ නිසා හිතන්නේවත් නෑ මෙහෙම කරන්න මේ රටේ මෙහෙම කළා ගියොත් මේ වගේ දඩුවමක් දෙන්නේ කියලා. ඒතකොට නීතිමය පැත්තෙන් තියෙන දඩුවම් ඉහළ නැංවීමත් යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් විදිහට වර්තමාන රජය දකිනවාද? ඒක එක පැත්තක් තියෙනවා ඔබතුමා කියන එක හරි. දැඩි නීති දැඩි පාලනයක් යටතේ ක්‍රියාත්මක කිරීම තුළ ඒක වළක්වා ගන්න පුළුවන්. ඇත්තටම අපි රජයක් හැටියට ගත්තොත් මෙහෙම එකක්. අපි මේ පාලනය අපි දුම් පරිසර කළමනාකරණය කරන අපි දකින්නේ ඇත්ත නීති තියෙන්න ඕනේ නීතිය හොඳට දැඩිව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. මේ පරිසරය වගේ එකක් ගත්තොත් පරිසර කළමනාකරණය කරන එක උදාහරණයක් හැටියට මෙතුමා නියෝජනය කරන මධ්‍යම පරිසර අධිකාරියටවත් පරිසර අමාත්‍යාංශයටවත් එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයකට පොලිසියකට විතරක් මේක කරන්න බෑ. මේකට සියලුම ප්‍රජාව මහජනතාව එක්කාසු වෙන්න ඕනේ. අන්නේ එක්කාසු වීමක් තුල තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් අපිට අර පරිසරය සම්බන්ධයෙන් ගත්තොත් දැඩි නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැඩි නීති ක්‍රියාත්මක කරනකොට අපිට විශාල වර්ක් ෆෝස් එකක් ඕනේ. මෙන්න මේ දැඩි නීතිය ක්‍රියාත්මක කරන දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි දකින ලොකුම එක තමයි රැට මල්ලක් දාලා යනවා අපේ වේස්ට් ටික පාරයිනේ නේ. ඒතර අපි හිතමු මේක අපි බ්ලොක් කරලා අල්ලගන්න අපිට පුළුවන්. CCTV වගේ විශාල පරිශ්‍රමයක් දාලා අල්ලගන්න පුළුවන්. හැබැයි ඒ දාන එක්කෙනාට හිතෙන්න ඕනේ ඒකට අදාළ ක්‍රමවේදයක් අපි සකසලා තියෙනවා නම් පළාත් පාලන ආයතනයක් විසින් ඒකට අදාළ ක්‍රමවේදය හදලා ක්‍රමය තියෙනවා. මෙන්න මේක තමයි ඔයාලගේ වේස්ට් ටික බැහැර කරන්න ඕන ස්ථාන මෙන්න මේ ක්‍රමයට බැහැර කරන්න ඕනේ කියලා හදලා තිබුණොත් අන්න එතකොට අවස්ථාව දීලා තියෙනවා. ක්‍රමවේදය දීලා තියෙනවා. අන්න එතකොට කවුරු හරි මේක නීතිය කඩනවා නම් එයාට දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනේ මේ නීතිය. මම හිතනවා අපි මේ දෙකෙන්ම සෑහෙන පල්ලෙහා ඉන්නේ. අපි අවස්ථා හදලා නැහැ බැහැර කිරීමට. ඉතින් මම හිතනවා අපිට රජය හැටියට ওই දෙකම ක්‍රියාත්මක කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ ක්‍රියාවලියට පරිසරය ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියට අපි සියල්ලවම එක්කාසු වෙලා අපි මේක සාමූහික වැඩක් හැටියට තමයි අපිට ඉස්සරහට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අපිට නීතිය ඕනේ. මහජනතාව පාරිසරය ආරක්ෂා කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගොඩක් වෙලාවට ඔය මෙහෙම දෙයක් දැන් අපි ඉස්සරහට පොඩි ගම්බද වනාන්තර
කියන කන්සෙප්ට් එක යටතේ ගම්බද වනාන්තර පාරිසරික විනාශ කරලා තියෙන පස් කපල වැලි කපලා තියෙන ඒ වගේ තැන්වල වනාන්තරයක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන වනාන්තරය අපි ගමේ කමිටුවක් එක්ක බද්ධ කරනවා. එතකොට ඒගොල්ලෝ වගකීම තමයි රැක බලාගෙන. එතකොට මේ වගකීම දැන් වෙලා තියෙන්නේ නීතිය හරහා ඒක රජයකට එහෙම නැත්නම් ආණ්ඩුවට රජයට ඒ පරිසරය ආරක්ෂා කිරීම රජයට විතර පවර්ලා තියෙනවා. මහජනතාව පැත්තක නේ අර නිෂ්පාදකයා පැත්තක නේ. ඉතින් මේක රජයේ වගකීමක් හැටියට තමයි සලකන්නේ. හැබැයි අපි එහෙම නෙමේ. දැන් මෙතනත් කිව්වා වගේ පොලිටර් පේ ප්‍රින්සිපල් එක ක්‍රියාත්මක කරපුවාම ඒක නිෂ්පාදකයෙකුත් වගකීම, පරිභෝජනය කරන අපෙත් වගකීම, ඒ වගේම රජෙත්, ඒ වගේම ආණ්ඩුවෙත් අපි සියලු දෙනාගේම වගකීමක් මේ අපි ජීවත් වෙන පරිසරය හොඳට තියාගන්න ලස්සන පරිසරයක් නිර්මාණය කරන්න. ඔය අපි තවත් කෙටි විරාමයකට යන විරාමයෙන් අනතුරුව හමුවෙමු. තරුණ ඔබේ හැකියාව ඔබට සරලන ගෙවීම් රටාව තෝරාගන්න සම්පත් සෙවන හෙටට බරක් නැති සැහැල්ලු නිවාසනයක් සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත සමන තීමා හීන දිනන්න සූදානම් වන්න. This program is sponsored by මේකත් සිතන්න දෙමාපියන් පණමින් සුරකිමු. සම අනුග්‍රහය දැඩිකම රන්නය මධ්‍යස්ථානවලින් වැඩිම මුදලක් මෙන්ම උතුර දකුණ යා කරන වැඩිම ශාකා ජාලයක්. empowering your progress for a fulfilled life. Union Assurance. ගිය තැනදී මට වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නොමැති තැන වෙහෙරක් බැඳීයන් දමුල්ල කළුන්දෑව පුරාණ බෝධිමලු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානයේ ඉදිවිමින් පවතින සිරි ගෞතම සුගතමුනි සෑයට ඔබත් මුදලින් ශ්‍රමයෙන් ද්‍රව්‍යයෙන් සම්මාදම් වී දෙලොව වැඩ සලසාගන්න සැදැහැති මාධ්‍යදායකත්වය දෙරණ මාධ්‍යජාලය. කිසිවෙකුට කිසිවකට හානි නැති හිතකර අමුද්‍රවයෙන් හැදූ SLS-ලත් අමෘතා. කොළඹ කැලඹූ තද සුළං. සිරගෙට හුරුවෙන හිටපු ඇමතිවරු. ආසියාවෙන් පෙරට අනුදී. නම් දෙන අන්තිම දවස මත් සැඟ වූ බෝනික්කෝ අල්ලස් දැලට කොටවුණු පොලිස් ලොක්කා චීනයෙන් ලංකාවට ආයෝජන ට්‍රම්ප්ට උසාවියෙන් සහනයක් අද දෙරණ දහවල් 12ට විරාමෙන් අනතුරුව මම නැවතත් යොමු වෙන්නේ කපිල මහේෂ් මහත්මයාට. දැන් රටේ ජනතාවගේ අවබෝධය ඇති කළා ඔවුන්ගේ සහයෝගය මේ ක්‍රියාවලීට ලබා ගැනීමේදී උපක්‍රමශීලීව අපිට කොහොමද ආමන්ත්‍රණය කරන්න පුළුවන් ජනතාව ලෝකයේ අපේ කලාපේ එහෙම කරන අපිට ආදර්ශයට ගන්න පුළුවන් ව්‍යාපෘති තියෙනවාද අපි කතා කරොත් ඒ ගැන. ඔව්. ඇත්තටම මේ ඇමතුමා මතු කරා වගේ මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙද්දී ඔන්න ඔය කියන ආකල්ප වෙනස් කර ගැනීම නැත්තන් දැනුවත් කිරීම හරහා චර්යාව වෙනස් කර ගැනීමට තියෙන ඒ ප්‍රවේශය තමයි ඉතාම වැදගත්ම ප්‍රවේශ වෙන්නේ. එතනදි කලින්ද එකක් තමයි අපි අර කිව්ව වගේ අවිධිමත් නැත්තන් නොවිධිමත් විදිහට යම් ආකාරයකින් දැනුම ලබා දෙනවා වගේම දැන් ලෝකයේ බොහෝ තැන්වල භාවිතා කරනවා මේ නජ් බේස් අවයානස් කියලා නැද නජින් මම මේක සිංහල වචනය හරියටම දන්න නමුත් මේකෙදි කරන්නේ ඔබට යම් ඇඟවීමක් කරනවා ඇඟවීමක් කරනවා මේ වගේ දෙයක් කරොත් ඒක සමාජය විතින් පිළිකුල් කරන කටයුත්තක් වේවි කියන එක.
උදාහරණයක් විදිහට ඔබ දකින්න පුළුවන් යම්කිසි ස්ථානයක ඉතාම පිරිසිදුව හදපු බස් නැවතුමක් ළඟ ලස්සනට තියපු මේ ඩස්බින් එකක් තියෙනවා. ඒක කවුරුන් හෝ විසින් යම්කිසි කාලයක් කළමනාකරණය කරගෙන පවත්වගෙන යනවා. ඒතර මේක දකින්න හැම කෙනාටම දකින්න කෙනාට පේනවා වෙනසක් අනිත් තැන්වල නැති පිරිසිදු බවක් මෙතන තියෙනවා කියලා. ඒතර ඒ අලුතින් හැදිච්ච පරිසරය ඇතුලේ කෙනෙක් මැලිකමක් දක්වනවා අර පුරුදු චර්යාව පෙන්වන්න. දැන් ඔබ ගත්තොත් සරල උදාහරණයක් පිටකොටුව ස්ටේෂන් එක නැත්නම් ස්ටෑන්ඩ් එකේ මගියෙක් හැසිරෙන විදිය සහ අපි මාකුඹුර හයිවේ ස්ටේෂන් එකේදී හැසිරෙන විදිය වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මේ පරිසර දෙක හදලා තියෙනවා වෙනස් තත්ත්වයන් එක්ක. එතකොට ඇත්තටම අපි මේ වෙලාවේ ඉන්න පරිසරය අපේ චර්යාවට විශාල බලපෑමක් කරනවා. බලපෑමක් කරනවා. අර එමෙතුමා හරි පැහැදිලිව කිව්වා වගේ අන්නේ කියන අර පරිසරය හැදුවට පස්සේ මිනිසා නිතරම සමාජීය සත්වයක. දැන් අපි එහෙම තව එක ඉස්සරහට අරන් ගියොත් උදාහරණයක් අපි කොටුව බස් නැවතුම්පතේ හැසිරෙන විදිහට බණ්ඩාරනායක ගුවන්තොටුපලේ හැසිරෙන්නේ නෑ. එකම පුද්ගලයන්. ඒ නිසා මේ අර එකක් තමයි ඔය නජ් පදනම් කරගත්තු මේ චර්යා වෙනස් කිරීමේ ක්‍රමය. ඉතින් ඒක ඇත්තටම අර දැනුවත් කිරීමේ නජ් එකකට වගේ විතරක්ම නෙමේ හැම තැනකදීම අපි අර අවශ්‍ය කරන පරිසරය සකස් කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම මිනිස්සු හුරු වෙනවා. මිනිස්සුන්ට හැකියාව තියෙනවා නව පරිසරයකට අනුගත වෙන්න. ඒක අඩු අධ්‍යාපනයක් සහිත කෙනෙක්ට උනත් අඩු සාක්ෂරතාවයක් තියෙන කෙනෙක්ට උනත් ඒ පරිසරයට අනුගත වීමේ හැකියාව තිබෙනවා. නිසා ඒක ඉතාම හොඳ ප්‍රවේශයක් මේ අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න. අනිත් පැත්තෙන් ගත්තොත් කමිදු දැන් මේක අපි මේ චර්යාවේ සිතුම් පැතුම්වල ලොකු වෙනසක් කරගන්න තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපිට මේක මේ අපි ජීවත් වෙන අර පරිභෝජනවාදී සමාජයක. එතකොට මේකේ තියෙන හැම තැනම අපිට දකින්න තියෙන්නේ වැඩිපුර පරිභෝජනය කරන්න අලුත් දේවල් ගන්න එහෙම මේ පොළඹවන සමාජයක්. ඒතර අපි අනිත් පැත්තට පොඩ්ඩක් හිතන්න. දැන් අපි හිතමුකෝ ගෙදරට බඩු ගනිද්දි කුස්සියට අවශ්‍ය කරන බඩු ටික ගෙනෙද්දී ප්ලාස්ටික් දේවල් නැත්නම් ප්ලාස්ටික් දවටන නැත්නම් අනවශ්‍ය ප්ලාස්ටික් අඩු කරගන්න විදිහට අපි කොහොමද හිතන්නේ? ඕක එකවර කරන්න බැරි වෙයි. අපි හිතමු අද අපිට තියෙන ප්ලාස්ටික් කෝප්ප ටික අයින් කරන්න බැරි වෙයි. එහෙම නැත්නම් අපි අතු ගන්න කොස්ස ප්ලාස්ටික් එකක් වෙනුවට වෙන එකක් ගන්න එකවර බැරි වෙයි. නමුත් ඊළඟ වතාවේ අපි අලුත් බඩු ටිකක් ගනිද්දී ගෙදර තියෙන දෙයක් වෙනුවට අලුත් එකක් ගනිද්දී පුළුවන් නම් ටික ටික අඩු කරගන්න. අපිට හිතන්න පුළුවන් ප්ලාස්ටික් කෝප්පයක් වෙනුවට වෙන එකක් ගන්න. ප්ලාස්ටික් කොස්සක් වෙනුවට ඊට ආසන්න මුදලක තියෙන අපි පාවිච්චි කරු ඔහු කොස්සක් ගන්න. නැතම් ඔබ ගෙදරට ගේන බඩු බාණ්ඩවලට ඔබට දෙන්න පැකේජ් නැත්තං මලු ප්ලාස්ටික් මලු ආවරණ අඩුවෙන් තියෙන එකක් ගන්න. එහෙම එකක් ඉල්ලලගේන්න. අන්න ඒ විදියේ පුංචි සිතුවිලිවල වෙනස්කම් ප්‍රමාණයක් කරගන්න පුළුවන්න එක ලොකු දායකත්වයක් එනවා අපි කියන මේ ස්ථානයට අපේ චර්යාව ගෙනිය ගන්න. ඉතින් මම කියන්නේ අපි අර බොහොමාගමික සමාජයක හැදිච්ච ශිෂ්ඨාචාරයක් නිසා අපි කියන් දැන් බෞද්ධයෙක් නම් පන්සිල් පද පහ වගේම තව සිල්පදයක් ශික්ෂාවක් කරගන්න පරිසරයට හානි කරන දෙයක් මම දාන්නේ නෑ කියන ඒක ශික්ෂාවක් කරගන්න. ඒවගේම වෙනත් ආගමික දෙවියන් වහන්සේ පිළිගන්න කෙනෙක් නම් පරිසරයට හානියක් කරන එක නැත්තම් පරිසරයට හානි කරන දෙයක් යොමු කරන එක දෙවියන් වහන්සේ විසින් අතර කරපු දේවවාක්‍යයක් විදිර්තියාගන්න. ඒවගේ අර චර්යාත්මක දේවල් දෙවියන් වහන්සේට කරන අපහසයක් අපහසයක් විදියට ගන්න. අන්න ඒ වගේ තැනකින් අපි මේක වෙනස් කරන්න අපිට මාවනික වෙච්ච මේ ප්‍රවේශයක් ගන්න වශ වෙනවා. හොඳයි. ලැබිල තින කාලවෙලා අවසන් නිසා සංවාධය අවසන් කරන්න එන නමුත් බොහෝ දේවල් තියෙන කතාබහ කරන්න විශේෂම පරිසර දිනයට සීමා වෙලා අපිට මේ ආකල්පමය වෙනස නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා එතුමල්ල කිව්ව වගේම අකණ්ඩ සංවාධයක ඉන්න ඕනේ ජනමාධ්‍ය විදිහට අපිත් එය සිදු කළ යුතුයි. අපි සිදු කරන අවස්සාව ලැබෙන සෑම විටකදීම වගේ ඉදිරියටත් අපි විටින් විට මේ පිළිබඳව ඔබත් එක සංවාධ ඉදිරියට කරගෙන යන සූදානම්. යනුව ඔබට ඔබේ වගකීම තේරුම් ගැනීමත් එක්ක ඔබේ ආකල්ප නිවැරදිවීමත් එක්ක අපිට අපෙන් සිදුවිය යුතුදේ තේරුම් ගත්තර පස්සේ බොහෝ දේවල් විසදෙයි එය වෙන කිසිවෙක් අපි වෙනුවෙන් කරනකම් බලානොයිද. බෙවින්ම සූතියන්තයන පරිස නියෝජමත ඇන්ටන් චයගුරි මහත්මයට අද ඒ උත්සව අතරවාරය වනත් සහභාග වුණට බෙවින්ම සූතිය වගේම මධ්‍යම පරිසර අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කපිල මහිෂ්මාත්මයටත් බෙවින්ම සූතියන්තයන සහභාගනට අපි ඉදිරියටත් නැවත හමුවෙලා සාකච්ඡා කරු. එයනුව අදට අපි සමගන්න හෙටත් සුපුරුදු වෙලාට හමුවීම බලාපොරොත්තයෙන් ඔබට සුබ දවසක්.